හෙලෝ බබා කියන්නේ එහෙමද නෑ අපි එහෙනම් අද යන් මටත් කී ඊට යන්නේ අපි එහෙනම් අද අපි පෙට්ටියක් ඇතුළට යන්කෝ ඔයාට තේරෙන්නේ නෑ මම තීරුම් කරන්නම්කෝ යද්දී හරි හරි හතරට හරි එනම් බබා මං කියන්නම් ඉස්සන්නයි පරිස්සමෙන් බායි ආදරේ මට තරියා තින් කද්ද බං හතර සීන් එක පොඩ්ඩ ඇහුණා මම උඹට කියන්නම් හරිද සීන් එක ඔබ චීත්තයක් නම් වෙන්න එපා ඉතින් අඩෝ සිස් උඹ හිතුවද මං එමෙ චීත්ත බාන එකක් කියලා චීතේටවත් නෑ බං උඹලා මං ගැන හිතන් ඉන්න විදිය අවුල් බං මොතෑහෙන අවුල් එහෙමයි බං හරිද මේවා උඹලට කියලත් බෑ නොකියත් බෑ කියපන් මං කාටවත් කියන්නේ නෑ හරි ඉතින් කෑල්ල පොඩ්ඩක් කතා කරා අතරට සෙට් වෙන්න මරුණීති ෆිල්ම් එකක් බලන්න යන් කියලා කතා කරේ මරු ඵලයන් උඹලට ඕවා කිව්වහම උඹලා යන් ඒකනේ වැඩේ බං සුද බං මගේ අපේ පල්ලා මං ඕවා කාටවත් කියන්නේ නෑකෝ ඔබට මා විශ්වාස නැද්ද කියපන්කෝ සුවර්ණි ඉතින් ඔබ දන්නවනේ ඉවරයි ඉතින් ඕවා එළියට ගියොත් ඕවා කියන්නේ ඔබ කියපන්කෝ විස්තරේ එහෙමයි අද රෑට දිලෙනවා කිංගියේ දිලෙනවා මරු බං අප්පට ඉලා ගියා මචං මං යනවා හරි එන පයිස්සරේ ආදරේ අනිවා ආදරේ මට නම් එපාලා තියෙන්නේ බා කරන කිසි දෙයක් හරියන්නේ නෑ බා මොනවා කරන්නද කියලා හිතාගන්න උඹ දෙයක් හරියන්න වැඩ කරන්නේ නෑ දවසක අර වැඩකට ගියා ගිහිල්ලා අත කපා ගත්තා උණ ගැවුණා ගෙදර දවසේ මරුවක්වත් වැඩක් කරේ නෑනේ උඹ ගිහිල්ලා ඔය ඉන්න කොච්චර කිව්වත් යන්නේ නෑනේ උඹ වැඩ අර නැන්ද කන්න දෙනවා මාමා ගේනවා ඒක ගන්නවා යනවා ඒ ඉන්න කාලකන්ණියා වගේ වැඩක් නෑ බා උඹට කියලා වැඩකුත් නෑ දැන් උඹ කියපන් මට උඹ ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ ඉස්සරහට කෝස්යක් කරපන් කෝස් එකකට අර දාලා දැන් උඹ කෝස් එකට ගියා ඒකෙත් හිටිය මාසයක් විතර ඔය ඇවිද කරගත්තේ නෑ දැන් සලුන් කෝස් කරනවා කියන අරක කරනවා කියන මුකුත් නෑ සලුන් කෝස් එකක් කරනවා බා අපේ ජපානයේ අයියා ඉන්නවා කිව්වනේ බා ඌ මාව ගනී බා මට නේ ඊට පස්සේ මං ගන්නවා KDH එකක් ඕනේ මේ ඒක නෙමෙයි මේ විතර විතක් එක නම අනිවාර්යෙන් හොනට් එකක් ගියේ නෑ ඕනේ බයි මම යන්න ඕනේ නෑ මං ගිහින් එන්න යන්නේ නෑ බෑ බෑ හරි ඔබ කරන එක කරගන්න බෑ පරිස්සමෙන් යන්න Hello. ඉතින් මොකක් ඇත්තටමද කියන්නේ මං දන්නවා ඕක කීවේ මොකාද කියලා අයියෝ නෑ වෙන එකෙක්වත් ඕක දැනන් හිටියේ නෑ ඕ මින්නකෝ
මට ඉතින් කොහෙද යන්නේ? යකෝ තෝ මොකද්ද බං අර කරගෙන තියන්නේ? ෆිල්ම් බලන්න ගියා කියලා බොක්ස් එක ගෑණියක් ඉතින් අපෝ මුළු ගමම දන්නවා. දැන් සැපද බොක්ස් එක ඇතුලේ සැපද? අයියෝ මන් දන්නේ බං. මෙතන ඩොට් එක තියෙන කීටය තමයි ඔය ඔක්කොම පතුරෝලා ඕකට මොකද යකෝ දෙයක් කියන්නේ? ඈ? විලි ලැජ්ජ නැද්ද බං උඹට? බලපිය දැන් පාර බහලා යන්නේ කොහොමද කියලා? යකෝ අර පල්ලෙහාට 100 කිරියම්මත් එක්ක කතා කරනවා. තෝ පෙට්ටියක් ඇතුලේ පික්චර් එකක් බලන්න ගියා. අඩේ මේ අහපංකු මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ මේ මම මොකද බං කරන්නේ? ඌට දැන් ඔබ වහ කෑවන. දැන්ද මම මතක් වුණේ? ඔයාට මගේ වැඩවලදී තමයි බිසි. දැන් කවද්ද මම හම්බෙන්න එන්නේ? දැන් ඔයා මොකේද මම බලන්න එන්නේ? ඔයා කැමති එකකින්. ඔව්. తనన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా తనన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా తనన్నా తన్నేనా తన తన్నన తన్నన తన్నేనా తనన్నా తన్నేనా తన తన్నన ශානුවා කාටද ටයි බැලගෙන මහදවද බොරු කියන්නේ ඔක තියපංගෝ ඔක පුරුණ මොලක මේ ඇහෙනේ ඔබ දැක්කද ගුරුවරුන්ට මේ ළමයි යුතුය ඉස්ටර් වීඩියෝ හදලා දැක්ක බා. ඒ වගේ වැඩක් නෑ බා. හරි මේ ඒකනේ වැඩකට යන ආවේ යමංගෝ මේ ඒකනේ මේ කියපංගෝ කෑගලට ඉඳලා ඔබ දන්නානේ වැද්දරා කිව්වෝ කියන්නේ නෙමෙයිනේ බම්. ඔය කෑල්ලු බෙද මගේ ගියා කමන්නේ කියංගෝ මේ දාපන් මේ බබා මං වැඩක ඉන්නේ. මම වැඩක ඉන්නේ හරි. පස්සේ කෝල් එකක් ගන්න. පස්සේ කෝල් එකක් ගන්න හරි. මුන් සරණයි. දොස් සරණ හරි. දෙයයන් මම මේ අර මේ කුඩි වැඩ සෙට් කරන වරන් ගන්න මේ වැඩක් නෑ නේ මේ දවස් එක සෙට් කරගන්න බෑ මම. යමන් කියනවා. සිරි බෝඩරේ මොකද වෙන්නේ? එන්නවා වැලේ වැල තියෙන්නේ. උඹලා උපන්දිනක් තියෙනවා පාට දෙන්නේ නැහැ මම. ඕ බා මොකද්ද පාටියක්වත් දීපන්. මේ පිටක් නම් කරලා තියෙන්නේ මොන ඉන්නේ ඉතලා ඉන්නේ. ඔය දෙන්නේ ප්ලෑන් එකෙන්ද? හරිද? අද බෑ. පිටත් බෑ. ඔබ අනිද්දත් බෑ. නෑ නෑ. මේ මාසෙන් බෑ. නෑ අනිද්දට වැඩේ කරමු. අනිද්දට වැඩේ කරමු. මේ ඔබ අරුව නම් ගෙන්න ගන්න එපා ඈ. කවුද? සීත බාන එක දන්නේ නැහැ වගේ අහන්න එපා ඔබ. හරි බං හරිද දැන් මොනවා වුණත් බං ඌ අපේ යාළුවානේ බං. හරිද? කමන්නේ උටත් කියමු. ඔබ කියනවා නම් කියාගෙන ඉන්න. ඔව් නෑ අපේ ගන්න නෙමෙයි අපිට කිව්වොත් කියන්නේ නෑ. ඔය කමන්නේ බං පවුනේ බං අපේ කානේ බං. කියලා කෙලුණාම බස අපිට කියන්න එපා ඈ. එකපාර විතර නැත්තා. එනත් ගැටලුවක් තියෙනවා. ආජා. මට යන්න බයික් එකක් නෑ. ඔය තර්ජු එකක් තියෙනවා. හෙලෝ ලපයා. හෙලෝ ඇහෙන්නේ නැද්ද? මේ කොහෙද ඉන්නේ උඹ? මේ එතන මේ අනිද්දා
පොඩි කිල් එකක් දාන්න තියෙනවා. මොකද කරන්නේ? අවුලක් නැහැ නේ. එහෙනම් එච්චරයිද? ඔබ එනවනේ එහෙනම්. හරි එහෙනම් සෙට් වෙමු. අනිවාර්යෙන් ජය වේවා පරිස්සමෙන්. හරි එහෙනම් අපි තිබ්බා. හරි. අම්මට සීනාමට වැදිලා ඉන්නේ. අම්මෝ. මේක හැමදාම කරන්න බෑනේ. අපේ කොල්ලව ගෙදර එක්කන් ගිහින් බොන්න අරන් දී ලෝකේ කරේ මාළේ තිබ්බ මාළේ නැති වුණා නා බීල් එකක් තිබ්බ බීල් එක උගස් තිබ්බ නම් මොකද කරන්නේ? යකෝ මොන කරදරේ යදනේ? මොකද්ද කරන්නේ? කොල්ලක්කන් ගිහලා මොකද්ද බොන්න අරන් දීලා උගලේකට වතුර ගහලා උඩ මොකක් හරි වුණා නම් මම මොකද කරන්නේ? මට දරුවෙක් දෙනවද? මොකද්ද බොන්න දීලා තියෙන්නේ? කොල්ලට කතා කරලා අහන්නකෝ. අනේ අපේ කොල්ල වැඩට ගියානේ. බොරු නොකිය ඉන්න කොල්ලා ගෙදර ඇති. කොල්ලා කියලා කොල්ලගේ ඉන්නාද කියලා කතා කරන්නකෝ කොල්ලගෙන් මං අහගන්න. මේ කොල්ලා බලපන් ඉන්නාද කියලා කොල්ලා නෑනේ ගෙදර වැඩට ගිහින් එහෙට උදේට වරි. මේක හැමදාම කරන්න බෑ. අපේ ගෙදර රටක් රාජ්‍යයක් ජයගත්ත මිනිස්සෙක්. අපේ ගෙදර දෙයිය බුදුන්න දාන ගෙදර. ආයේ බලාගමුක මොන හරි තිබ්බත් එකට පස් පා ගන්න දෙන්නේ නැහැ. හරි උඹ වරි කොල්ලා ඉන්න මොකද්ද? හරි කොල්ලා ඉන්න බෑ. උඹ දෙන්නම්කෝ බා. හරි සද්ද. දැනගන්න මම මේක මුළු ගමටම කියනවා කියලා තමයි නවත්තන්නේ. හරි කියලා බලන්න. කොරනවා තමයි. ඊපස්සේ මම බලා ගන්නම්. ඕක වින්දා මං එකයි කාගෙන් බරු ගහන්න ඕන. හිටපන්කෝ. අද වරෙන් කොහෙද ඕක? අඩෝ ජීවිතය